අතරමද මේ කියන්න ආවේ මේ DJI mini එක ගැන මේක තියෙන්නේ රිසීවරේ අධික ഘോഷාව කපුටු 400ක් වගේ කල්පිටේ ඉන්නවනම් එහෙම මහත්තු යන්නේ 12ට. එහෙම නැතුව කපුටු 400ක් නැතුව මාළු 300ක් විතර වගේ පීන ඉන්නවනම් ඌ කෑ ගහන්නේ ඌ නිහඬව පාඩුවේ ඉන්නවා. ඒත් එක්කම පූසිට න්යාව ගාලා කෑ ගහුවොත් ඔය කට්ටිය +6 වගේ දාන්න. හරි මේක තමයි ප්‍රධාන එක. මේක තමයි හදවත වගේ මේකේ. ඊට පස්සේ මේක තමයි මයික් දෙක. රිසීවරේ ප්ලග් කරන්න. රිසීවරේ ගැන කියනවනම් මෙන්න මේ විදිහට මේ කෑල්ල ඇඩැප්ටරේ සෙට් කරන්න ඕනේ. සෙට් කරලා ඉවර වෙලා මෙහෙම සෙට් කරලා මම දැන් මේක ප්ලග් කරලා ඉන්නවා කටියට. යම් කිසි වෙනසක් තියෙනවා. දැන් මේ දෙක සෙට් කරලා තියෙන්නේ. ඒක සුලං සහිත හිම ප්‍රදේශයක ඉන්නවනම් මෙන්න මේ හිමවලසුන්ගේ සමෙන් හදන ලද මේක ඝන කැලෑවක ඉන්නවනම් නෝමල් වලසුන්ගේ සමෙන් හදන මේක DJI මේක බර නෑ. මේක බර ග්‍රෑම් 10ක් විතර වගේ තමයි වෙන්නේ. එතකොට අපිට මේක ඕනනම් ක්ලිප් ඔන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක තියනවා කියලා දැනෙන්නේ නැහැ. සමහරවිට අමතක වෙනවා. අපි හොයනවා කො මයික් එකේ අනිත් එක්ක කියලා. එතකොට මෙතන තියෙනවා. හරිද? ඉතින් එතකොට අන්නේ ටික් ශබ්දය තමයි නැවුම් භවයේ ශබ්දය. මොනවා මේ වෙනම කේබල් එකක් තියෙනවා. ඒකට ගහලා ඉවර වෙලා ඒ වගේම ඉතා හුරුබුටි බෑග් එකක් තියෙනවා. ඔය කට්ටියට රුපියල් 85000ක වගේ මුදලක් වුණත් දාගෙන යන්න පුළුවන් හදිස්සියකට මෙන්න මේකට. Don't eat. ASMR sound එකම ගන්න පුළුවන් මේ. මේකේ power button එක එකපාරක් press කරාට පස්සේ noise cancellation මේ කහපාට button එක bulb එක පප් වෙන්නේ. එතකොට noise cancellation. ඒක noise cancellation දාගෙන මේව කරගන්න පුළුවන්. මම හිතන්නේ දැන් ලොකු සද්දයක් අරිට ඇහෙන්නේ නැහැ. මේක සෑහෙන දුර පරාසයකට තියෙනවා. DJI mic 2 එකත් එක්ක වෙනස තියෙන්නේ මේකේ අර inbuilt record වෙන්නේ නැහැ. එහෙම නැහැ. mic 2 එක ගණන් මීට වඩා මේ වගේ දෙතුන් ගුණයක් වෙනවා. ඊට අමතරව DJI Memo කියලා app එකක් තියෙනවා. ඒක ෆෝන් එකට දාගෙන ඉවරලා ඒකේ ඇති මොකුලක් නැහැ ඇත්තටම. ඒක දාගත්ත කියලා ලොකු කෙලියක් නැහැ. කලින් පෙන්නේ unbox කරන හැටි. ටටා බයි.